හායි මම ගයන් රාජපක්ෂ ඔයගොල්ලෝ දන්නවා ඇති මේ channel එකේ අපි photography සම්බන්ධ දේවල් තමයි ගේන්නේ මොකද අපි full time photographers ලා මගේ wife උයි ඉතින් ඇත්තටම මේකත් අපි වෙඩින් කරනකොට වෙච්ච සිදුවීමක් ඒකත් හරිම අద్භූත සිදුවීමක් මේක සත්‍ය සිදුවීමක් අපිට වෙච්ච දේවල් තමයි අපි මේ channel එකේ කියන්නේ මේ කතාව මම කියන්නේ මේක ඇත්තටම වෙඩින් එක තිබුණ අවුරුද්ද මට මතක විදියට 2017 වගේ අවුරුද්ද ඒකෙදී කොළඹ ප්‍රධාන පෙළේ 5 star hotel එකක් ඒක මම නම කියන්නේ ඒක පොඩ්ඩක් මෙල්බඩ ආශ්‍රිත hotel එකක් අපි ඒකේ තමයි අපිට නිතරම වෙඩින්ග්ස් එහෙම හම්බ වෙනවා කොහොම හරි මේ හරිම පරණ hotel එකක් ඒක renovate කරලා තියෙන්නේ හරිම ලස්සනයි වටපිටාව ඉතින් ගොඩක් අය දන්නවා hotel එක මොකක්ද කියලා මම නම් කියන්නේ ඉතින් කොහොම හරි මේ කපල් එක එයාගේ මනමාලය ඇත්තටම පිටරට දැන් ඒගොල්ලෝ මම හිතන්නේ ෆ්‍රාන්ස් වල පදිංචිට ගිහිල්ලා ඉන්නේ. ඉතින් කොහොම හරි අපි දැන් ෆොටෝස් ටික අරගෙන අපි ඇල්බම් එක කරන්න අපි ඉමේජස් ටික දෙනවනේ සිලෙක්ට් කරලා දෙන්න කියලා. ඉතින් පස්සේ කොහොම හරි පොඩි කාලයක් ගියා ඊට පස්සේ මට කතා කරා ඒ මනමාල නෝනා. ඉතින් එයා කතා කරලා මට විස්තරේ කිව්වා මේ බලන්න ගෑනයි මෙතන මම කියන්නේ මෙයා එයාගේ මහත්තයත් එක්ක කතා කරලා තිනවා මේ කවුරු හරි ඒ හැම ෆොටෝ එකකම අන්ඉන්වයිටඩ් කෙනෙක් ඉන්නවා පොඩ්ඩක් චෙක් කරලා බලන්න ගන්නයි කවුද ඒ කියලා. ඒ කියන්නේ එයා ඒගොල්ලොත් ඒ කාලය තුලේ ඒගොල්ලන්ගේ රිලේෂන් ලට එහෙම අහලා තිනවා කවුද මේ කියලා වැඩේ කියන්නේ ඒක. දැන් අපිට හිතන්න පුළුවන් හොටෙල් එකේ වෙන එක්කෝ බැංකුවේට හොටෙල් මේ හෝල් එකක කෙනෙක් ඇවිල්ලා ඉන්න පුළුවන්. දැන් මෙයා හැම ෆොටෝ එකක වගේම ඉන්නවා. ඉතින් අපි චෙක් කරලා බැලුවාම දැන් ඒගොල්ලෝට ඉතින් අර වැඩිපුරම ඒව ගැන උනන්දුවෙන් බලන්නේ අපි බලන්නේ ඒකේ ඌට පස්සේ එඩිට් එකක මේගොල්ලෝ ඊට කලින්ම ඒ ෆොටෝස් ටික බලලා මට කිව්වා විස්තරේ. පස්සේ ඊට එයා කිව්වට පස්සේ මම බලනකොට ඇත්තටම මේ ගැහැණු රූපයක් ගැහැණු කෙනෙක් මූණ එච්චර ක්ලියර් නැහැ. එයා හැම වෙලාවකම ෆොටෝ වල වෙන පැත්තක් තමයි බලාගෙන ඉන්නේ. කියන්නේ එයා කෙලින්ම ෆේස් කරලා නැහැ. ඒ කියන්නේ සමහර පික්චර්ස් තියෙනවා දැන් ඒගොල්ලෝ කේක් එක කපන එක. එතකොට ඒව එහෙම දැන් වටේ ඉන්න මිනිස්සු පවා ඔක්කොම එතනටනේ ફોකස් වෙන්නේ කේක් එක කපන එක බලන්න. නමුත් අරයා ඒ ඉන්න තැනක ඉන්නේ මූණ නොමහක බලාගෙන තමයි ඉන්නේ. ඉතින් අර ඒක නිසා තමයි අර අපිට ફોකස් වෙන්නේ යාව මේ ඒ ක්‍රවුඩ් එක අතරින් ඇයි එයා විතරක් බලන්නේ නැද්ද කියලා. ඉතින් හැම එකකම එයා මූණ දීලා නැහැ. එයා ඉන්නේ හක බලාගෙන ගෑනු කෙනෙක් එයා. ඇඳුම උනත් එච්චර නිකන් අමුතු ඒ කියන්නේ කොහොම හරි කැපිලා පේන පාටකුත් නෙමෙයි නිකන් අඳුරු පාටක ඇඳුමක් ඇඳගෙන. එයා ඉන්නේ හැබැයි හැම ෆොටෝ එකකම සෙනග අතරේ හැම තැනකම ඉන්න ඒ සෙනග ගොඩේම තමයි එයා ඉන්නේ හැම එකකම මට මේ කැමරා එකට ෆේස් කරලා නෙමෙයි අහක බලාගෙන තමයි ඉන්නේ. ඉතින් පස්සේ ඒක හරි අద్భుත දෙයක්. ඉතින් ඒක අපිට හිතා ගන්න බෑ මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලොත් හැමෝගෙම අහලා රිලේෂන් ලගෙන් අහලා. පස්සේ මගෙනුත් ඒව මම දන්නවද කියලා පස්සේ එහෙම කෙනෙක් නැහැ. ඉතින් කොහොම හරි දැන් ඕකේ හොඳම දේ කියන්නේ පස්සේ ඊට පහු අවුරුද්දකින් පස්සේ අපිට ආයේ හොටෙල් එකේම තිබුණ ඊළඟ අවුරුද්දක මට මතක විදිහට ඊළඟ අවුරුද්ද තිබුණ ওই හොටෙල් එකේම අපිට මේ වෙඩින් එක ඒ වෙඩින් එකේදීත් ওই විදිහටම ඔය ගැහණු ඒ රූපේ තියෙනවා. ඉතින් අපි ඒගොල්ලන්ටත් කිව්වා ඒගොල්ලොන්ටත් ඒක තේරුණා. මේ ඒගොල්ලොත් බලලකෝ හැමතැනකම මෙයා ඉන්නවා ඉන්වයිටඩ් කෙනෙක් කියලා. පස්සේ අපි කිව්වා මේම ප්‍රීවියස් අපේ වෙඩින් එකක් තිබුණා ඒකෙත් ඔය වගේම තියෙනවා කියලා. පස්සේ කොහොම හරි දැන් මේක දැන් වෙඩින් දෙකකම සිද්ධිය වුණ නිසා පස්සේ මම කොහොම හරි දවසක මායි වයිෆුයි ඔය ඩිනර් අවුට් එකකට ඒ හොටෙල් එකට යන ගමන් පස්සේ මම එතන මැනේජර් මම දැන් අඳුරනවා ඉතින් නිතරම ඒව කරන නිසා පස්සේ මම එයාගෙන් කතා කරලා ඇහුවා මේ මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම සිද්ධියක් තියෙනවා මේක ඔයා දන්න දෙයක්ද ඔයාට මොනවාද වෙලා තියෙනවා. ඊට පස්සේ එයා ඇත්තටම මේ කියන්නේ කිසිම ගාණක් නැතුව එයා කිව්වා අයියෝ එක්ම වෙඩින් වල මේ ඒ රූපේ ඒ හොටෙල් එකට ආවේ දෙයක් කියලා. ඉතින්
එයා කියනවා එම කරදරයක් මුකුත් කාගෙන්වත් එයාගෙන්වත් සිද්ධ වෙනව නැහැ. හැබැයි අර වගේ වෙඩින්න එකදී එයා ඇවිල්ලා යනවා කියලා තමයි එයා කිව්වේ. ඉතින් එයා එහෙම කිව්වට අපිට නම් ඉතින් ඇත්තටම බය හිතුණා එහෙම කිව්වම. නමුත් එයා බය වීමක් නැතුව එයා හරිම සාමාන්‍ය දෙයක් විදිහට කිව්වා. ඒක කරදරයක් නෑ කාටවත්. ඒ වගේ සිදුවීම නිතරම තව වෙඩින්ස් වල වෙලා තියෙනවා කියලා. ඉතින් අපිට වෙඩින්ස් දෙකකදී මේ සිදුවීම වුණා. ඉතින් කොහොම හරි ඒක තමයි අපිට ඔයගලන්ට කියන්න උඹනා වුණේ. ඉතින් ඒ සිදුවීම ඉතින් ඔය වගේ තව අද්භූත අදෘශ්‍යමාන කවුරුත් නොහිතන කතා ගොඩක් තියෙනවා අපි සමග එකතු වෙලා ඉන්න. ඉදිරි කොටස් වලදීත් අපි ඒ දේවල් ඔයගලන්ට මේ ආකාරයෙන්ම ගෙන එන්න. එහෙනම් ඔයගලන්ට ජය වේවා.